ටෙස්ට්නෙට් කරනකොටත් අවශ්‍ය වන වලට් එකක් තමයි එක්ස්චේන්ජ් එකක්. ඉතින් මේක ක්‍රියේට් කරලා තියාගන්න ඔයාලා Gmail එකක් මේ විදිහට වලට් එක ගාවින් තියාගන්න. ඉතින් හදනකොට ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්, පින් කමෙන්ට් එකක් විදිහටත් දාලා තියන්නම්. බයිබිට් එක තමයි හදන්න තියෙන්නේ. ඉතින් බයිබිට් එක මෙහෙම ගිහලා ක්ලේම් රිවෝඩ් කියලා තියෙනවා. ඉතින් බෝනස් තියෙනවා. තව අලුතෙන් බයිනෑන්ස් එකේ වගේ ලිස්ට් වෙන්න කලින් ලිස්ට් වෙන කොයින් කීපයක් මේකේ තියෙනවා. ඉතින් මේ විදිහට ක්ලේම් රිවෝඩ් කියලා ගියත් කමක් නැහැ. මේක ක්ලික් කරාම ක්ලේම් රිවෝඩ් කියලා බලන්න. හරි, ක්ලේම් රිවෝඩ් එකෙන් ගියාට කමක් නැහැ. අර මම දාලා තියෙන ලින්ක් එක කෝඩ් එකක් තියෙනවා, ඒකත් දාලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ලොගින් පේජ් එක එන්නේ. ඊමේල් එක, පාස්වර්ඩ් එක මෙතෙන්ට දාලා බයිනෑන්ස් එකෙන් හදපු කට්ටිය මේක දන්නවා. ඉතින් මේකේ වොලට් එකක් අරන් මේ විදිහට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ආට වොලට් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට රෙජිස්ටර් වෙලා Google එකේ පාස්වර්ඩ් සේව් කරගත්තොත් ඔයාලට අමතක වෙන්නෙත් නැහැ. ඒකත් වාසියක් තියෙනවානේ. පාස්වර්ඩ් නැවත ගන්න පුළුවන්. නැවත මේකේ මේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා Google එකේ පාස්වර්ඩ් එක ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒක කියලා දෙන්නම් මම. ගෲප් එකක් දාලා තියන්නම්. ඒකට ඇවිල්ලා තියෙන ප්‍රශ්න අහන්න. මේක සුපිරි ඉවෙන්ට් එකක් තියෙනවා. $500ක් වගේ මම දාලා තියෙන $500කට එහා ගන්න පුළුවන්, ෆ්‍රී ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නිව් යූසර්ලාට සහ මේක දැනට හදලා තියෙන කට්ටියටත් ගන්න පුළුවන්. ඉතින් මම ඉක්මනට වැඩේ කරන්නම්. ඊමේල් එක දාලා මම පොඩ්ඩක් ස්ක්‍රිප් කරනවා මේ පාස්වර්ඩ් එක දාගන්න. ඔයාලා පාස්වර්ඩ් එකක් හරියට ටයිප් කරගන්න මේකේ. හොඳ පාස්වර්ඩ් එකක්. ඉතින් ඔයාලා පාස්වර්ඩ් ටයිප් කරනකොට මෙන්න මේ විදිහට එනවා. 30ක්. ඊට පස්සේ ලාස්ට් වන් අපර් කේස් ලෙටර් කියලා තියෙනවා. කැපිටල් ලකුරක්, සිම්පල් ලකුරක්, වන් නම්බර්. ඉතින් මේ විදිහට නම්බර් සෙට් එකක් ගහලා ඉංග්‍රීසි කැපිටල් ලකුරුකුයි සිම්පල් ලකුරුකුයි ටයිප් කරාම හරි මේකේ මේ ටික කොළ පාට වෙනවා. මේ විදිහට ටයිප් කරපුවාම ඔයාලා මේක පාස්වර්ඩ් එක හරියට ටයිප් කරගන්න, සේව් කරගන්න. පාස්වර්ඩ් එක හරියට වෙනවා. මෙන්න මේ විදිහට මේ ටිකේ හරිය වැටෙනවා. ඉතින් ඔයාලා ටක් ගාලා මේක කර ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් කරගන්න විදිය ක්‍රියේට් account කියලා දුන්නාම මෙන්න මේ විදිහට එනවා කැප්චර් එකක්. ඉතින් මේ කැප්චර් එක ෆිල් කරගන්න. වෙරිෆිකේෂන් සක්සස් කියලා මේ විදිහට account එක ක්‍රියේට් වෙනවා. ඉතින් පාස්වර්ඩ් සේව් කරගන්න තියෙනවා. ඔයාලගේ ඊමේල් එකට නැවත ගිහිල්ලා මේ විදිහට ඊමේල් එකට එන මේ වෙරිෆිකේෂන් කෝඩ් එක කොපි කරලා මෙතන ගිහිල්ලා පේස්ට් කරගන්න ඕනේ. ඉතින් මේක ක්ලික් කරනකොට එන්නේ ඉතින් ලොගින් ගිහිල්ලා දැන් ඊමේල් එක පාස්වර්ඩ් එක දීලා ලොගින් ගියොත් වෙරිෆිකේෂන් කෝඩ් එක ලැබෙයි. පාස්වර්ඩ් ඉතින් මේක ඔයාලා හරියට මේ කෝඩ් එක ටයිප් කරගන්න වෙනවා. මේක ඔයාලගේ බ්‍රවුසරේ රීෆ්‍රෙෂ් වීමක් සිද්ධ වුණොත් ඉතින් ඒක මම
ටයිප් කරලා Gmail එකත් මේගොල්ලෝ create account දෙන්න මේකට ටිකක් දාලා create account කියලා දෙන්න. එතකොට verify successful කියලා වැටෙනවා. ඉතින් මේ විදිහට captcha එකක් කලින් ආවෙත් නැහැ. verification code එකක් තමයි ඉල්ලන්නේ දැන්. email එකට verification code එකක් ගිහිල්ලා දෙනවා. ඉතින් ඒක ඔයාලගේ මෙතන බලන්න. ඉතින් notification එකක් ඔයාලගේ ගානට active වෙලා තිබ්බොත් ඉතින් තාම ආවේ නැහැ. notification ටිකක් එනවා Telegram වගේ. ඉතින් පොඩ්ඩක් බලාගෙන ඉන්න. විනාඩි 5ක් වැලිව් වෙනවා කියන්නේ. ඉතින් දැනටමත් ඇවිල්ලා ඇති. page එක refresh වෙන හින්දා phone එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා එන්න පරක්කුයි වගේ. ඉතින් අපි මේ විදියට check කරලා බලමු. මේ හවස වෙනකොට මේ network එකේ ප්‍රශ්නය නම් තියෙන. මේක වැදගත්ම දෙයක් 12500ක් 1200ක් වගේ BTC ලොකු ප්‍රමාණයක් ගන්න පුළුවන් all user event එකකුත් තියෙනවා. ඉතින් ඒ ටිකත් පැහැදිලි කරලා මම මේ වීඩියෝ එක දාන්නේ. testnet කරලා ඉවරලා testnet වල token ටික දෙන token එක list වෙන්නේ Bybit OKX ඒ වගේ site වල. ඉතින් ඒ ටික ඔයාලා හදාගන්න testnet කරන කට්ටිය නම් හදාගෙන ඉන්නේ. ඉතින් මේක verification code එක මම දාලා ගන්නම් ආයේ. ඉතින් verification code එක දුන්නට පස්සේ start with reward download welcome gift. ඉතින් Bybit එකේ මේ විදිහට එනවා. ඉතින් Google Play එකෙන් download කියලා. ඉතින් මේ විදිහට ගිහිල්ලා අපි මේ විදිහට Google Play එකෙන් download කරගන්න පුළුවන්. අපි මේක click කරලා බලමු. wallet එක exchange එකයි මෙන්න මේ විදිහට install කරන්න එනවා. අපි මේ විදිහට install කියලා දීලා මේක install වුණාට පස්සේ ගන්නම් ඔයාලට ඉතින් Bybit එක open කරගමු. මේකේ KYC එකක් තියෙනවා. verification එකක් ඉතින් open වෙන්න පොඩ්ඩක් ලා යනවා. දැන් මේ විදිහට sign up එක skip කරන්න ඉස්සෙල්ලාම එනකොට ඉතින් මේක login නම් ගිහලා අපි email එක අපේ email එක password එක දීලා මේක login password එක මම type කරන්න. ඉතින් login නම් දුන්නාම අපිට verification එකක් වෙනවා. verification එකට verify වෙනවා.
start lucky draw. Register now. Lucky draw. Start lucky draw එකට register වෙන්න කියලා එනවා. ඉස්සෙල්ලාම ආපුවාම ඉතින් ඒක බලමු. වීඩියෝ සම්පූර්ණ වෙනකම් බලන්න. ඉවෙන්ට් කීපයක් තියෙනවා. අද ඉවෙන්ට් කීපයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේවට register වෙන්න කියලා කියන්නේ. ඉතින් රික්වෙස්ට් කරන්න තියෙන බටන් එකක්. ඉතින් රික්වෙස්ට් කරලා බලමු. මේ gift එකක් ගන්න කියලා තියෙනවා. new user. new user ලාට තියෙන මේ ඉවෙන්ට් එක තමයි තියෙන්නේ. දවස් 6ක් තව තියෙනවා. ඉතින් අපි මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නවා. ඉතින් මේක රෙජිස්ටර් නම් ගිහිල්ලා බලමු. අපි රෙජිස්ටර් වෙන්න ඉන්වයිට් කරන්නත් තියෙනවා. ඉතින් user identity verification. ඉතින් අපි මේක identity verification එක කරලා ඉන්න ඕනේ. ඉතින් මේ ටික තමයි userලාට තියෙන්නේ. මෙතන කියලා බලන්න ඔයාලා මේ 500 එක දෙනවා මේ gift එක. invite නම් raw to charge. ඉතින් invite කරපුවාම raw එකේ task දෙකක් තියෙනවා කියලා කියනවා. ඒක අපි මේක invite ගිහිල්ලා refer code එක ගමු. ඉතින් මම මේ code එක දාන්නම්. මම register වෙන්න. ඉතින් යාළුවා ඉන්නවා නම් යාළුවෙන් register වෙන්න. එහෙනම් මේ විදිහට invite forms තියෙනවා. ඉතින් මේ විදිහට එක එක event වලට invite එක තියෙනවා. ඉතින් අපි මෙතන ඉන්න invite එක දීලා බලමු. ඒකත් ඒකම තමයි වෙන්නේ. ඉතින් මේකත් මේ code එකයි ඔක්කොම එකම ඔයාලා register වෙනකොට ඉතින් මේක copy link ගිහිල්ලා මේක link එක copy කරලා copy successful කියලා දෙනවා. copy කරලා මම මේක ඔයාලට දෙන්න. මේක දැන් මේක WhatsApp එකෙන් send කරගන්නත් පුළුවන්. මේ විදිහට ඔයාලගේ social media group එකම තියෙනවනේ. ඒ group වල දාලා මේක group එකට send කරන්න. ඔයාලගේ group තියෙනවනේ යාළුවන්ගේ. මේ වීඩියෝ එකත් send කරන්න. ඉතින් මේ group එකට හරි මේක ටිකක් වෙලා යනවා. ඉතින් ඔයාලා දන්නේ නැති කෙනෙක් නම් මෙතන ඉඳන් දන්න කෙනෙක් නම් ස්කිප් කරලා ගියාට කමක් නෑ වීඩියෝ එක. ඉතින් දන්න කෙනෙක් නම් මේවා කරගන්න. ඉතින් මේක KYC එක කරගන්න තමයි අපි යන්නේ. මේ බැනර්ස් ටිකේ තියෙනවා. බැනර්ස් එකට ගිහිල්ලා බලන්න. new user සහ all user event තියෙනවා. මම අවසානට කියන්නම් ඕන මේ ටික කරන්න බෑ. මගේ මේක verify කරනකන් ඉන්න ඕනේ. ඉතින් මේක මම කරලා පෙන්නන්නම්. වෙන වීඩියෝ එකක් හරි දාන්නම්. මේ ටිකට ගිහිල්ලා බලන්න කරන විදිය කරන ස්ටෙප් ටික ඒ ටික මම ඉක්මනින් මේ වීඩියෝ එකක් දාන්නම්. මේක ඉවර වුණ ගමන් වීඩියෝ එකක් නැවත මේකත් එක්කම දානවා.
දාලා පින් කමෙන්ට් එක විදිහට හරි දාලා තියන්නම් මම මේක මේ කරගන්නවා වෙරිෆයි එක දන්නේ නැති කට්ටිය මේක බලා ගන්න වෙරිෆයි කරන විදිහ වෙරිෆයි නව කියලා ගිහිල්ලා ඉතින් ගවර්න්මන්ට් ID කාඩ් එක කන්ෆර්ම් දුන්නාම ලැබ් කියලා දීලා මේ විදිහට මේ ගියාම අපිට මේ විදිහට එනවා others කියලා continue දෙන්න ශ්‍රී ලංකා ID card front ID එකේ front එක ඉස්සරහ ෆොටෝ එක තමයි දාන්න තියෙන්නේ. ඉතින් ගවර්න්මන්ට් ID එක අපි මේ විදිහට අල්ලලා ෆොටෝ එකක් දාපුවාම අපි බලමු back of the ID මේ විදිහට ID එක වෙන තැනට මේක sorry සද්ද බද්ද වැඩි නිසා කවුන්ට් අනිත් පැත්තට යනවා. දැන් මම මේ විදිහට back ID එක ඉතින් ID card document back side front side තිබ්බේ වැරදුනාද නේද ගමු ID card දීලා මේ විදිහට front side එක තෝරලා ගොඩ දෙනේ දන්නවා. ඉතින් මේක මම මේ දන්නේම නැති කෙනෙකුට අලුතෙන් එන කෙනෙකුට අවශ්‍ය වෙන විදිහට දාලා දුන්නේ හදලා දෙන්නම් මේක මෙන්න මේ විදිහට මේ ආකාරයට පැහැදිලිව සාමාන්‍යයෙන් පැහැදිලිව රීටේක් දීලා නැවත පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හරියට කෙලින් බලලා හරියට වැඩේ කරන්න පැහැදිලිව තිබ්බනම් ඇති. ඉතින් මේ විදිහට ඩොකියුමන්ට් එක හදාගත්තට පස්සේ කියලා වැටෙනවා. අපි face verification එක තමයි කරන්න තියෙන්නේ. මගේ මූණ පළවෙනි වතාවට දකිනවා ඇත්තේ channel එකේ. ඉතින් මම මේ channel එක කරන්නේ ඔක්කොම කියලා දෙන්න ඕනවට. face verify complete කියලා වැටුණා. අන්න verify now verified කියලාත් වැටුණා. ඒ බයිබිට් එකේ නම් ලේසි වගේ කන්ෆර්ම් එකක් දෙන්න ඕන ID card එක. ඉතින් පල්ලයට ඇවිල්ලා කරා මේ වගේ agreement user agreement එක තියෙනවා. ඉතින් ඒ ටික වල්ලා no permission unverified එන තමයි වැටෙන්නේ. ඉතින් අර verification level complete නම් වුණා. බලමු අපි verified වුණාද කියලා. verify now කියන එකට ගිහිල්ලා බලමු. verification method be completed within 1 hour. we can buy it. ඉතින් පැයක් විතර යනවා කියලා කියන්නේ. පැයකින් තමයි බලන්න. verify ID කියලා මම මෙතන වැටලා තියෙනවා. ඉතින් අපි verified ID මේක මේ 7 reward කියලා තියෙනවා. ඉතින් අපි reward වල reward hub එකට ගිහිල්ලා බලමු ඉතින් මොනවද තියෙන rewards කියලා. rewards events තියෙනවා. ඉතින් SI welcome reward hub coupon කියන්නේ මොකද්ද ඒ
බයිබිට් එක පිළිබඳව රේට් එකක් අපි දෙමු. ෆුල් රේට් එකක් නම් මම දෙනවා. මේ බයිබිට් එක සුපිරිම එකක්. රිවෝඩ් හබ් එකේ තියෙනවා. ඉතින් රිවෝඩ්ස් කීපයක් අපි බලමු. දැන් මෙතන ස්පින් එකක් තියෙනවා. ස්පින් එක try කරලා බලමු. සමහරවිට මට හම්බෙන්නේ නැති වෙයි. ඔයාලට ලැබෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක පිළිබඳව try කරලා බලන්න. ඉතින් lucky chance lucky draw කියලා කියනවා. ස්පින් එකක් ඉතින් ට්‍රේඩ් කරන්න ඕනේ ඒකට. ඒක නේ තව පල්ලෙහා තියෙනවා. මෙන්න මේක take chance and reward. ඉතින් මෙන්න මේ chance එක ලැබෙන්නේ deposit එකක් කරොත් තමයි. ඉතින් මේකේ සල්ලි මම හිතන්නේ no rewards ඉතින් ඒක valid විදිහට 500. ඉතින් මේ 500ක ට්‍රේඩින් වොලියුම් එකක් $5000 USD 5,00,000ක ට්‍රේඩින් වොලියුම් එකක් හදාගන්න ගන්න බලමු. account oscillatory trading volume මේ ට්‍රේඩින් වොලියුම් එක මේ ගාන තමයි තියෙන්නේ. වොලියුම් එක කියන්නේ ඉතින් ඔයා $100ක් දාලා මේක මේ ට්‍රේඩ් ස්පොට් ට්‍රේඩ් ටිකක් දාගත්තත් මේ වොලියුම් එක හැදෙනවා. $10ක් දාලා $100ක් විතර වොලියුම් එකක් දාගත්තත් ඔයාට මේකේ රිවෝඩ්ස් තියෙනවා ගන්න. ඉතින් අපි ෆ්‍රී රිවෝඩ් වලට යමු. මෙතන ඉවෙන්ට් කිහිපයක් තියෙනවා. Bybit launched live now new තියෙනවා new export listing. ඒක තියෙනවා new export listing. coupon coin ඉතින් මේ ටික මම බලලා දෙන්න වෙලා යන හින්දා ඉතින් මේ වගේ මේ ඉවෙන්ට්ස් ටිකට බල ඔයාලා රෙජිස්ටර් වෙන්න. මේ විදිහට බලලා පින් එක ඉවෙන්ට්ස් මේකේ යන බැනර්ස් තියෙනවා. බැනර්ස් ක්ලික් කර බලන්න. බලනකොට ඔයාලට මේ විදිහට එනවා රෙජිස්ට්‍රේෂන් එකක්. ඉතින් new userලාට කරන්න තියෙනවා. මෙතන පල්ලෙහාට ගිහිල්ලා මෙහෙම බලන්න ස්පින් එකක් කරන්න තියෙන එකක් තියෙනවා. ඉතින් ඒක හරියට හොයාගන්න ඕනේ. ඒක මම හොයාගෙනම මේ විදිහට මේ ඉවෙන්ට්ස් එකට මේ විදිහට රෙජිස්ටර් කියලා වෙන්න. ඉතින් මෙන්න මේක ඩේලි ගිෆ්ට් තියෙනවා. මේ ඩේලි කරන්න පුළුවන් දවස් 42ක් මෙන්න මේක. මේක all user කරන්න පුළුවන් එකක්. new userලාටත් තියෙනවා. තව all userලාටත් තියෙනවා. ඉතින් මේක තමයි all users ලාට තියෙන ඒ ඉවෙන්ට් එක. මේක වැදගත්ම ඉවෙන්ට් එක මේක. ඉතින් මේකේ all userලාට මේක තියෙන්නේ. new userලාටත් තියෙනවා. ඒකත් මම කරනවා. අපි මෙන්න මෙහෙම ස්පින් එකක් කරපුවා මේ විදිහට මෙන්න මේ විදිහට මට නම් හම්බුනේ මෙතන බිල්ලර්ස් වල එකයි. ඉතින් ඔයාලට මේකේ තියෙන රිවෝඩ් net කියලා හම්බුණා. ඉතින් මේ විදිහට ස්පින් එක ගානේ දවස ගානේ ලැබෙනවා. ඉතින් ඒ ස්පින් එක ඉවරයි. ඉතින් මේ USDT 100 මේ BTC 0.1ක් හම්බුණා. ඉතින් මේක මේ රිවෝඩ් එක කාට හරි ලැබෙන්න පුළුවන්. ඉතින් මේ chance එක ගන්න. පරණ account එකේ තියෙන කට්ටියට මේ වැඩේ කරන්න ලැබී ඔයාලට කරන්න මේ සුපිරි chance එකක් ලැබිලා තියෙන්නේ. අපි ගිහින් බලමු නැවත මේ අර new userලාට තියෙන එක select. ඉතින් මම ඒක හොයාගෙනම කියන්න. ඔයාලා මෙතන තියෙන මේ යන බැනර් ටික තමයි ක්ලික් කර බලන්න ඕනේ. ඉතින් මම ඒක හොයාගෙන කියන්නම් ඔයාලට. ඉතින් මෙතන තියෙනවා මේ $10ක් ඩිපොසිට් කරොත් මේ විදිහට හම්බ වෙනවා කියලා. ඉතින් ඔයාලට මේකේ ෆ්‍රී හම්බ වෙනවා හරි.
තව මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් මේ විදිහට හම්බෙන රිවෝඩ් ගන්න විදිය. ඉතින් මේ කොයින් බයි කිරීමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් ලිස්ට් වෙන්න කලින් බයිනෑන්ස් එකේ ලිස්ට් වෙන්න කලින් කොයින් වර්ග මේකේ බොහොම අඩුවෙන් බයි කරන්න පුළුවන්. ඩොලර් එකක වුණත් ඩොලර් 10ක් විතර දාගෙන. ඉතින් ඒ chance එකක් මේකේ තියෙනවා. ඉතින් ඒක නිසා මේක රෙජිස්ටර් වෙන්න හැමෝම අර ඉවෙන්ට් එකට සහභාගී වෙන්න. තව ඉවෙන්ට්ස් තියෙනවා ඒ ටික. ඉතින් මෙන්න මේ බැනර් එක ක්ලික් කරන්න ඕනේ. මෙතන STK RK ටෝකන් එක ඉස්සරහ තියෙන ටෝකන් එක පිළිබඳ මේක තමයි. ඉතින් මේකෙන් ඇවිල්ලා ඉතින් මෙන්න මේ event එකේ මේ register now කියන එක ඔබන්න ඕන. register now මේ විදිහට register now කියන එක ඔබවම මේ page එකට යනවා. new user ලාට තමයි මේක තියෙන්නේ. අලුතෙන්ම දැන් account එකක් හදාගෙන මේ වැඩේ කරගන්න අර විදිහට මුලින්ම වෙන්න. ඉතින් මේ විදිහට register to party කියලා තමයි කොහයි ඩේ කියලා තියෙනවා. ඉතින් මේකේ deposit now කියලා දැන් එකක් ඇවිල්ලා තියෙනවා. නෑ එකක් නෑ free එකක් තමයි තියෙන්නේ. ඉතින් බලමු මේ වැරදි එකට ආවද දන්නේ. අපි මේ event එකට යන විදිය මෙතන ගිහිල්ලා STRK ඉතින් මෙන්න මේ STRK කියලා මෙන්න මේක තමයි event එක. ඉතින් ඒ token එක තියෙන event එකට අපි මේ විදිහට ගිහිල්ලා පල්ලයටම යන්න ඔයාලා. පල්ලයටම ගියාම මේ token pool එකේ තියෙනවා මෙතන event 3 lucky පල්ලය තියෙන්නේ. තව පල්ලයට මෙන්න මෙතන මේ තියෙන්නේ lucky event 3 lucky new user only මෙන්න මේ learn more කියන එක press කරන්න. කරාම මේ විදිහට මේකට register වෙන්නත් තියෙනවා ඇති. කලවඩුනා මෙන්න මේ විදිහට register කියලා වෙන්න තියෙනවා. 6යි දවස් 6ක් තව තියෙන්නේ. 6යි දවස් 6යි. ඉතින් මේක කලින් ස්කින් කරේ මේකද කියලා නම් දන්නේ නැහැ. මේක වෙන්න ඇති. ස්කින් එකක් නම් ආගෙන දෙකක් වෙනවා. මේක ඉබ්‍රසී my reward එකට ගියා බලමු මේක no reward ඕන. මේකට register කරලා තියෙන්නේ information reward provide. මෙතන තමයි ඔයාලා ඇවිල්ලා බලන්න. මෙතන අනිවාර්යෙන් ස්කින් එකක් තියෙනවා. මේ ස්කින් එක දෙන්නම් මගේ තාම වෙරිෆයි වෙලා පැය 24ක් නැද්ද දන්නේ නැති. පැය 24න් පස්සේ හම්බෙයි එහෙම chance එකක්. ඉතින් මුලින් අර chance එක දුන්නේ ඒකත් පොඩ්ඩක් බලලා කරගන්න. ඒක මට මතක නැහැ මේකටම දාවේ කියලා. register නම් වෙලා තියෙනවා. සමහරට මේකට වෙන්නත් පුළුවන්. තව all user දෙකක් තියෙනවා. අරගෙන user නම් දෙන්න කරගන්න තව දවස් 8ක් තියෙන්නේ. ඉතින්
මෙන්න මේක NFT ලැපි ඩ්‍රෝ කියලා තියෙනවා. ඉතින් මේකත් කරගන්න පුළුවන්. මේක ටාස්ක් කීපයක් තියෙනවා ඕල් යූසර්ලාට. ඉතින් මේකත් මෙතනින් ගිහිල්ලා මේක විශ්වනාට පස්සේ next reward රෙජිස්ටර් වුණා. මෙතන රෙජිස්ටර් නම් කියලා මේක ක්ලික් කරන් දවස් 3යි තියෙන්නේ. ඉතින් මේක යාළුවන්ට ඉන්වයිට් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මට හම්බුනොත් මම කියන්නම් යාළුවට. ඉතින් ඒ වගේ මේකෙත් ස්කින් එකක් තියෙනවා. මේ ස්කින් එක ක්ලික් කරන් තමයි තියෙන්නේ. ඒකේ ටාස්ක් කීපයක් තියෙනවා. ඒ ටාස්ක් කීපය ඔයාලා බලන්න. වීඩියෝ එක දික් වෙන හින්දා මම යන්නම් මේකේ ස්කින් එක NFT එකක් මේ විදිහට මේකෙත් එයාඩ්‍රොප් කීපයක් හම්බ වෙනවා. ඉතින් chance to invite one tourist speaker qualified referrals කියලා කෙනෙක් වාගේ රෙජිස්ටර් කරගන්න කියලා දෙක දෙකක් හම්බ වෙනවලු. දෙන්නෙක් එකකට ඩිපෝසිට් කරොත් එහෙම තියෙනවා. ඉතින් ටාස්ක් කීපයක් අර එකක් chance එකක් ගන්න පුළුවන් නම් එයාගේ එක්කෙනෙකුට රෙෆර් කරනවා. ඉතින් අපි මේ විදිහට හදාගෙන ඔයාලා වැඩේ කරගන්න. තව දවස් 3ක් තියෙනවා. ඉතින් good luck. පස්සේ යන්න